බුදු කෙනෙක් සැතපෙන්නේ සිංහ සීයාවෙන් දකුණු වැලේට. ඒතර බුදුන්ට කියන අවසානයේ හුස්ම වේදනා ටික පෙන්눔 කරනවා. බාණ්ඩක වම් සිරිපතුල පල්ලෙහාට යනවා. සිවුරු පොට එතනින් බිමට වැටෙනවා. අපට දකින්න ලැබෙනවා හිස් වෙච්ච පපුවක්. පපුවයි බඩ එක හා සමාන වෙනවා. උඩාත මැදින් නැමෙනවා. කම්පෙති කඩාගෙන හැලෙනවා. නෙත් දෙක අඩවන් වෙනවා. ඔට්ටේ මේ පැත්තට පාත් වෙනකොට කම්බුලියට තියාගත්තු අපේ එළියට එනවා. බුදු කෙනෙක් ජීවමානව වැඩ සිටිනකොට මංගල ලක්ෂණ 216ක් වෙනවා සිරිපතුල් වල. ඒවා සේරම ගිලිහිලා යනවා. සිරිපතුලේ නෙළුම් පත්නයක් විතරක් ඉතුරු වෙනවා. අපිට මේ පිළිමහත්ය හරියටම පිළිගත් දකින්න නම් අර කෙරවලට ගිහලා බැලුවහම අපිට පේනවා සිරිපතුල් නෙළුම් පත්ම දෙකක් තියෙනවා. පපුව පැත්ත ඇතුළට යනවා. උඩට ගත්තු හුස්ම හිරවිච්ච ආකාරය ඉනේ බණ්ඩපටිය පවා පේනවා. දැන් අපි බුදු කෙනෙක්ගේ මූණක් දකින්න සාන්ත දාන්ත මූණක්. ඉති පිළිමහත්ය දිහා බලලා මේ පිළිමහත්ය දිහා බලනකොට වෙනස. බුදුහාමුදුරන්ගේ අවුරුදු 80ක් වූ වයසත් අර බුදුහාමුදුරුවෝ ඌරු හතු බිම්මල් වෑංජනයක් සමග දානයක් වළඳලා බඩියමනුත් අපි අහලා තියෙනවානේ. ඒ දේ තමයි මේ කලාකරුවා කළුගලක් තුලින් පෙන්වන්න කරන්නේ. දැන් මේ පිළිමහත්ය ජනප්‍රවාද කතා කරන සුදු මහත්තයෙක් වෙලෙත් බැකිලා බානකොට බඩේ තියෙන කළු පාට පැලන් දෙකක් දම් දාලා වහලා ඒ කලින් තත් සුදු මහතුරු වාගයක් ඒගොල්ලෝ කරන්නේ ඇත්තු මරලා දල අරගෙන ගජමිතුවක තියෙන සුදු මහතුරු වාගයක්. එදා දවසේ මේගොල්ලන්ට ඒ වගේ දේවල් හම්බ වෙලා නැහැ. එදා මේවා මහා වනාන්තර. මේ වනාන්තරයේ මැදින් ඇත්තු හොයාගෙන යනකොට අපේ කට්ටිය පිළිමහතරේ වැඳගෙන ඉන්නවා සුදු මහත්තයා දැකලා තියෙනවා. ළඟට ඇවිල්ලා ඇහුවලු ඇයි මේ කළුගල් වලට වඳින්නේ කියලා. නෑ අපි බුද්ධ ප්‍රතිමා කොහේ දැක්කත් වඳිනවා. මේ වැපි හිට අනුහත් අපට තියෙනවා. උඹලගේ බුද්ධගේ ඔච්චරම අනුහත්ද කියලා පිළිමහතරේ වෙඩි තිබ්බලු. වෙඩි තියලා දඩේම යන්න අනිත් පැත්ත හැරනවත් එක්කම කොහෙද ඕන නැතිවත් එක්කලා සුදු මහත්තයා පාගලා මරලා දානවා. මැරුවට පස්සේ අනිත් සුදු මහත්තයාට ඇතාට වෙඩි තියෙනවා. ඇතා වෙඩි කාගෙන ගිහලා පිටියකට වැහලා මැරනවා. ඇතා මල පිටිය, ඇතුමල් පිටිය උනට ජනප්‍රවාද කතාවකුත් තියෙනවා. මහා ගලේ තියෙන එක තමයි සෙල්ලිපි. ඔයගොල්ලෝ කියුවේ. ඒක තමයි මහා පරක්කන කටිකාර්ත කියන එදා මේ වැඩ බිස්සුන් වහන්සේලා සංඝ ભેද ඇති කරගන්නවා නිකායවල වලට බෙදෙනවා. බුදුදහම පිරිහීගෙන යනවා. මහා පරක්කමර්ථ මම මේවා දකින්නවා. තවත් අවුරුදු 5000ක්වත් මේ ශාසනය ආරක්ෂා කරගන්න නම් මේකට වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. දිඹුලාගල මහා කාශ්‍යප හාමුදුරුවෝ සාකච්ඡා කරගෙන හදාගත්තු විනය නීතිමාලා පොතේ තියෙන. බිස්සුන් වහන්සේ කෙනෙක් සීවරයක් දරා ගන්නවා නම් ඔය නීතිය ආරක්ෂා කරගන්න කියනවා. තුන් නිකායක් එක නිකායක් බාටපත් කරනවා. අර ගුවන් 215 අවසාන රජතුමා පරාක්‍රම පාණ්ඩු කියලා දුර්වල පාලකෙක්. එයාගේ කලේ කාලිංග මංගල විනාශ කරනකොට ඒ රජතුමා දුර්වල වුණා. මේ වටේම වැව් හරලා මේකල පත් දාලා වහනවා. කාලිංගම කියලා බලනවා එයා හිතනවා මේ වැව් වලින් අයින් කරව පස්කොඩවල් තමයි මේ තියෙන්නේ. මේක බේරෙනවා. ගඩ බෙල් මහත්තයා කෙනේ රේල්වේ ඉංජිනේරුවෙක්. එයා කොළඹ ඉඳන් මඩකලපුව දක්වා දුම්රිය මාර්ග මායින් කරලා තියෙන මේ වවුඩි. ඒතර එයාට වැටෙනවා මේකලට මොන මහල් තියෙනවා කියලා. එයා රේල්වෙන් අයින් වෙලා පුරා විද්‍යාව කොමසාරි වැඩ බාර අරගෙන මේවා කැණීම් කරනවා.